RT4X Fundamental Forecast for January 6th, 2026. ජැනුවරි 6 වන දින ආරම්භකයන් සඳහා මූලික සිදුවීම් පිළිබඳ සමාලෝචනය. අඟහරුවාදා සඳහා සර්ව ආර්ථික ප්‍රකාශන ගණනාවක් සැලසුම් කර ඇත. නමුත් ඒවා සියල්ලම පාහේ වෙළඳපොළට විශාල බලපෑමක් නැති දත්ත වේ. යුරෝපීය සංගමය එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ දෙසැම්බර් මාසයේ S&P ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකවල දෙවන ඇස්තේමාන නිකුත් කෙරේ. මෙම දෙවන ඇස්තමේන්තු සාමාන්‍යයෙන් පළමු ඒවාට වඩා වෙනස් නොවේ. එක්සත් ජනපදයේ වෙළඳුන් වැඩි අවධානය යොමු කරන්නේ ISM දර්ශක වෙතයි. ජර්මනියේ උද්දමන වාර්තාව වෙළඳුන්ගේ අවධානය යම් තරමකට ආකර්ෂණය කරගත හැක. ඔස්සේ පාරිභෝගික මිල දර්ශකය සියයට 2ක මට්ටම වටා ස්ථාවරව පවතී. ඒ නිසා මේ මොහොතේ යුරෝපීය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට උද්දමනය විශාල බලපෑමක් නැහැ. අඟහරුවාදා මූලික සිදුවීම් කිහිපයක් තිබුණද ඒවා ද්විතීක ස්වභාවයක් ගනී. ෆෙඩරල් නියෝජිත තෝමස් බාර්කින් එක්සත් ජනපදයේ කතාවක් කිරීමට නියමිතය. කෙසේ වෙතත් ෆෙඩරල් සංචිතයේ මුදල් කමිටුවේ ස්වරයේ වෙනස්කම් අපේක්ෂා කළ යුත්තේ උද්දමනය විරැකියාව සහ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ දෙසැම්බර් දත්ත නිකුත් කිරීමෙන් පසුව පමණක් බව අපි සිහිපත් කරමු. දැනට ෆෙඩරල් සංචිතය ජනවාරි මාසයේදී විරාමයක් තබීමට නැඹුරු වේ. මේ මොහොතේ වෙළඳපොළට භූදේශපාලනික ගැටලුද බලපා ඇත. එක්සත් ජනපද ඩොලරය කෙටි කාලයකට ඉහළ ගිය නමුත් පසුව පහළ වැටුණි. සතියේ දෙවන වෙළඳ දිනේදී ප්‍රධාන මුදල් යුගල දෙකම ඉහළ යා හැකි බවක් පෙනේ. යුරෝව සඳහා 1.1745 හා පනත 1.1754 අතර වැදගත් වෙළඳ ප්‍රදේශයක පවතී. පවුම සඳහා 1.3529 හා 1.3543 වෙළඳ ප්‍රදේශය වැදගත් වේ. Thank you for watching RT4X Fundamental Forecast. See you in the next update.